හෙලෝ ගෙදර තියෙන දේවල් වලින් රසම රස එග් සෑන්ඩ්විච් එකක් හදමුද? මේ සෑන්ඩ්විච් ටික හදාගන්න මට නම් ගියේ විනාඩි 15ක් වගේ පොඩි කාලයක් විතරයි. අපි බලමු කොහොමද මේ සෑන්ඩ්විච් ටික ලේසියෙන්ම ඉක්මනින්ම හදාගන්නේ කියලා. මම අද කියන්නේ සෑන්ඩ්විච් පාන් එක ගෙඩියකට අවශ්‍ය කරන ප්‍රමාණයන්. තක්කාලි ලොකු ගෙඩි දෙකක් අරගෙන හොඳින් සෝදලා පොඩියට කපා ගන්න. ඔයාලා තක්කාලි වලට කැමති නැත්නම් මේකට තක්කාලි දාන්න එපා. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියක් අරගෙන ඒකත් හොඳට හොදලා කොටු හැඩයට පොඩියට වෙන කපා ගන්න. මේ සෑන්ඩ්විච් එකට ලුණු වැඩිපුර දාන තරමට රසයි. ඔයාලා ලුණු වැඩිපුර හැපෙනවට කැමති නම් ලුණු වැඩිපුර වෙන්න දාගන්න. මම නම් මේ ලුණු ගෙඩිය චූටියට වෙන්නම කපා ගත්තා. අම්මිරිස් කරා දෙකකුත් අරගෙන ඒකත් චූටියට කපාගෙන අපි හදාගත්තපු පේස්ට් එකටම ඇඩ් කරන්න. හැබැයි ඔයාලගේ ගෙදර චූටි බබාලා ඉන්නවා නම් ගොඩක් සැර දාන්න එපා. ඊට පස්සේ තම්බගනිපු බිත්තර දෙකක් අරගෙන ඒක හැන්දකින් හරි පිහයකින් හරි ගෑරුප්පුවකින් හරි හොඳින් පොඩි කරගන්න. හැබැයි අතින් නම් පොඩි කරගන්න යන්න එපා. එතකොට බිත්තර කහමදේ අතේ ඇලෙන්න බලනවා. මම නම් මේ සෑන්ඩ්විච් පාන් ගෙඩියම හදන්න ගත්තේ බිත්තර දෙකක් විතරයි. ඊට පස්සේ අපි කපා ගනිපු ලුණු, අමු මිරිස්, තක්කාලි, ඊට පස්සේ අපි පොඩි කරගනිපු බිත්තර ඔක්කොම එක භාජනයකට දාගන්නවා. ඊට පස්සේ අපිට අවශ්‍ය විදියට රසායන ලුණු, ගම්මිරිස්, ඔයා සැරකන්න කැමති කෙනෙක් නම් ගම්මිරිස් ඇඳි දෙකක් විතර එකතු කරගන්න. ඊට පස්සේ බටර් හරි ඇස්ට්‍රා හරි මේ වෙලාවේ අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කවලම් කරගන්න. ඔයාගේ ගෙදර මයෝනීස් වගේ තියෙනවා නම් මේ වෙලාවේ අනිවාර්යයෙන්ම එකතු කරගන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මේ මිශ්‍රණය හොඳින් කවලම් කරලා ඔයාගේ රසායන ලුණු මදි නම් තව ටිකක් එකතු කරගන්න. අපේ ගෙදර මේ වෙලාවේ මයෝනීස් තිබ්බේ නැති නිසා මම තව බටර් ටිකක් එකතු කරගත්තා. හදාගත්ත මිශ්‍රණය පාන්පතිවල ගහන්න කලින් මම පාන්පතිවල බටර් ටිකක් ගාගත්තා. ඊට පස්සේ අපේ ගෙදර සලාද කොළ තිබ්බ නිසා මම මිශ්‍රණය දාන්න කලින් පාන්පති උඩින් සලාද කොළ තියලා ඊට පස්සේ හදාගත්ත මිශ්‍රණය ඊට උඩින් දාගත්තා. ඔයාලගේ ගෙදරත් සලාද කොළ තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ සෑන්ඩ්විච් එකට සලාද කොළ එකතු කරගන්න. මොකද සලාද කොළ මේ සෑන්ඩ්විච් එකට එකතු වුණාම පුදුම රසක් තියෙන්නේ. මම නම් මේ සෑන්ඩ්විච් හදන්න ගත්තේ කීල්ස් එකේ සෑන්ඩ්විච් පාන්. ඔයාලට ඕනම කඩේකින් සෑන්ඩ්විච් පාන් එකක් ගන්න පුළුවන්. මම පර්සනලි කීල්ස් එකේ සෑන්ඩ්විච් පාන් එකට ඇත්තටම කැමතියි. පොඩි පාටි එකක් වෙලාවට එහෙම නැත්නම් හදිසියට ගෙදරට කවුරු හරි එනවා කිව්වොත් ඉක්මනින්ම හදාගන්න පුළුවන් ලේසිම ලේසි සෑන්ඩ්විච් රෙසිපි එකක් තමයි අද මම අරගෙන ආවේ. ඔයාලට මේ වගේ ලේසිම ලේසි රෙසිපි දැනගන්න දිගටම මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න.